ඉතින් ඔන්න අද මම ගෙනහලා තියෙන AI ජෙනරේටර් එක ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඇති තරම් AI ෆොටෝස් ජෙනරේට් කරන්න. සහ අපිට පුළුවන් මේකේ තියෙන වීඩියෝ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔඩියෝ එකත් එක්ක සම්පූර්ණ මෙන්න මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරගන්න. ඉතින් මෙන්න මේ AI ජෙනරේටර් එක ගත්තට පස්සේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඔන්න අපිට පුළුවන් ඇති තරම් AI ෆොටෝස් ජෙනරේට් කරන්න. ඒ වගේම මේකේ වීඩියෝ ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට කනගාටුදායක දේ තමයි අපිට මේකේ වීඩියෝ ලිමිට් එකක් බලා ගන්න හම්බ වෙනවා. කොහොම වුණත් ඔයාලා ගොඩක් හොඳ අවුට්පුට් එකක් මේක කරා ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම මෙන්න මේ ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුවේ. සහ මෙන්න මේක හරහා අපිට තියෙන වැදගත්ම දේ තමයි අපිට ඇති තරම් ෆොටෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තරම කොහොමද මේ කරා වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ? ඒ කියන්නේ වීඩියෝ එකට වෙනම අපි ප්‍රොම්ප්ට් එකක් ලබා දෙන්න ඕනේ. නැත්නම් මේක ඔප්ෂන් දෙකක් විදිහට තියෙන්නේ. එහෙම නෑ, මේක එකටමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට ඉස්සෙල්ලාම මේකෙදි ඔයාගේ ඉමේජ් එක තමයි ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි මේ ජෙනරේට් කරගත්තු ඉමේජ් එක ඇනිමේට් කරලා තමයි අපිට වීඩියෝ එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒ දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද ප්‍රොම්ප්ට් එක හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ AI ජෙනරේට් එක හරහා ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ ඉමේජ් එක හරහා වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔන්න වීඩියෝ එක යන්න කලින් තා පොඩි දෙයක් මතක් කරනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එක දෙන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. හරි. දැන් අපි බලමු කොහොමද prompt එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ChatGPT පාවිච්චි කරලා ලේසියෙන්ම වගේ prompt එක හදාගන්න. නමුත් ඔයාට ඉංග්‍රීසි දැනුමක් නැත්නම් ඔයාට පුළුවන් සිංහලෙන් වුණත් ඔයාගේ chat එක ChatGPT ට type කරලා ඔයාගේ prompt එක හදාගන්න. හරි. දැන් මම දන්නවා ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ තමයි ඔයාගේ computer එක පාවිච්චි කරලා කොහොමද සිංහල type කරන්නේ. හරි. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි. ඉතින් ඔයාට පුළුවන් Google Chrome එක හරි මොකක් හරි web browser එකක් open කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට Google Chrome එක මේ වැඩේට open කරගන්නවා. ඊට පස්සේ මම search කරනවා easy සිංහල type කියලා. හරි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදියට එන search result එකේ මෙන්න මේ උඩින්ම තියෙන link එකට යන්න. මෙන්න මෙතන තියෙනවා easy සිංහල type කියලා link එකක්. ඔයාට පුළුවන් අන්න ඒක උඩ click කරලා ඉස්සරහට යන්න. හරි. ඉතින් ඔයාට මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මෙතෙන්ට ආවට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා message යවන්නේ. ඔයා මොකද කරන්නේ කියලා මෙහෙම message යවන්නේ. අන්නෙම ඔයා යවන message විදිහටම තමයි ඔයාට මෙතන type කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයා message එකක් යවන විදිහට මෙතන type කරාට පස්සේ ඒක ඔටෝම සිංහල වලට හැරවෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ලේසියෙන්ම ඔයාගේ computer එක පාවිච්චි කරලා සිංහල type කරගන්න පුළුවන්. හරි. ඉතින් දැන් අපි අපේ prompt එක හදාගන්න අවශ්‍ය වෙන ඒ කියන්නේ ChatGPT ට type කරන්න ඕනි chat එක අපි මේක හරහා type කරගමු. හරි. දැන් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මෙන්න මෙතෙන්ට ගිහලා ඔයාලා message යවන ක්‍රමය තියෙනව නේද? අන්න ඒ ක්‍රමයට ඔයාගේ chat එක type කරන්න ගන්න. ඉතින් මම මෙන්න මෙතන type කරනවා AI video generator එකක්. ඇත්තටම මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අපි මේ විදිහට දැන් මම මෙතන ඇතුළත් කරේ AI video generator කියලා. AI video generator එකක් හරහා කියලා තමයි මම මෙතන type කරලා තියෙන්නේ. නමුත් මේ AI video generator කියන කෑල්ල නිකන් මහා අමුතු මේ ඉංග්‍රීසියෙන් type කරපු වචන ටික තමයි පොඩ්ඩක් අර එහාට මෙහාට වෙලා මහා විකාරයක් කළා තියෙන්නේ. කමන්නේ ඔයා මේක මේ විදිහට copy කරගෙන ඇවිල්ලා ChatGPT ට paste කරනවනේ අන්තිමේදී. අන්න එතෙන්දී මෙන්න මේ විකාර වචන ටික අයින් කරලා අපි එතෙන්ට අපේ හරි වචනේ ඇතුළත් කරමු. ඒ කියන්නේ AI video generator කියන ඉංග්‍රීසි වලින් ඇතුළත් කරමු. ඉතින් ඒකින්ද අපි ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙන chat එක type කරගෙන ඉමු. ඊට පස්සේ අපි මේකේ තියෙන වැරදි ටික හදාගමු. ඉතින් ඔයා මෙන්න මේ විදිහට ඉංග්‍රීසි වලින් මොකක් හරි වචනයක් type කරනවා නම් ඒක වැඩි ගණන් ගන්න එපා. ඒකට එන්නේ වෙන දේවල්. ඒක වැඩි ගණන් ගන්න එපා. ඒක අපි copy කරගෙන ගිහලා ChatGPT ට paste කරලාම හදාගමු. ඉතින් මම මෙන්න මේ විදිහට type කරනවා AI video generator එකක් පාවිච්චි කරලා වීඩියෝස් 5ක් සාදා ගැනීමට image prompt එක සහ video prompt එක ලබා දෙන්න කියලා. ඉතින් මට මේ වෙලාවේ අදහසක් නැහැ මොන වගේ වීඩියෝ එකක්ද හදාගන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ කැමති මාතෘකා 5ක් යටතේ මට prompt 5ක් හදලා දෙන්න කියලා type කරේ. ඉතින් ඔයාට අපි හිතමු ඔයාට කන්දක් නගින පුද්ගලයෙක් ගැන මොකක් හරි වීඩියෝ එකක් හදාගන්න ඕනි කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන type කරන්න මට කන්දක් නගින පුද්ගලයෙක් උදේ පාන්දර අවදි වෙන මොහොතේ ඉඳලා කන්ද තරණය කරන මොහොත දක්වා වීඩියෝ දර්ශනයක් සාදා ගැනීමට ප්‍රොම්ප්ට් එක හදලා දෙන්න කියලා type කරන්න. right? ඒ වගේම මම type කරනවා ඒ වීඩියෝ පහම ඇත්ත වගේ තිබිය යුතුයි සහ සිනමැටික් ආකාරයට වීඩියෝ පහම සෑදිය යුතුයි කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩි විස්තරයක් තමයි
හදාගත්ත. ඉතින් මෙන්න මේක මම කොපි කරගෙන ගිහිල්ලා ChatGPT ට paste කරලා මම මෙන්න මේ වැරදිච්ච දේවල් ටික හදා ගන්නවා. ඒ කියන්නේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මගේ මුලින්ම වැරදුනා AI video generator කියන එක. ඒක මොකද්ද මන් දන්නේ සිංහල වලින් වචන ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒක ඉංග්‍රීසි වචනයනේ. ඉතින් ඒ හින්දා තමයි එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක අයින් කරලා එතනින් type කරන්න AI video generator. ඒ වගේම video prompt කියන එකත් වැරදිලා තියෙනවා. ඉතින් මම ඒකත් video prompt කියලා දාගන්නවා. ඒ වගේම cinematic. ඒකත් මම මෙන්න මේ විදිහට cinematic කියලා ඉංග්‍රීසි වලින් දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ prompt එක හදාගන්න. ChatGPT පාවිච්චි කරලා ඔයාගේ prompt එක හදාගන්න සිංහලෙන් උනත් type කරගන්න ඔයාගේ computer එක පාවිච්චි කරලා. හරි. ඉතින් මම හිතනවා මේ දේවල් ටික ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. හරි. දැන් අපි බලමු කොහොමද අපේ prompt එක ChatGPT හදලා දෙන්නේ කියලා. ඊට පස්සේ මට මෙන්න මේ විදිහට ChatGPT විසින්ම මාතෘකා පහ ජෙනරේට් කරලා ඒ මාතෘකා පහට අදාළව image prompt එක සහ video prompt එක වෙන වෙනම ලස්සනට ලබා දුන්නා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ prompt එක මේ විදිහට copy කරගන්න. ඉතින් මම මේ මාතෘකා පහටම අදාළ සේරම image prompt එක සහ video prompt එක මේ විදිහට copy කරගෙන ආවිලා notepad එකක් open කරලා ඒකට paste කරනවා. හරි. ඉතින් මගේ videos වලට අදාළ prompt එක මම මේ විදිහට notepad එකට දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ notepad එකට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක copy කරගන්න ලේසියෙන් මේක පොඩ්ඩක් පොඩි කරලා හදාගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට prompt එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ විදිහට image prompt එක ඒ වගේම video එක හදාගන්න අවශ්‍ය වෙන prompt එක මේ විදිහට හදාගෙන තියෙන්නේ. හරි. ඉතින් දැන් අපි බලමු මේ prompt හරහා කොහොමද අපි image එක හදාගන්නේ ඒ වගේම image එක animate කරන්නේ කොහොමද කියලා. හරි. ඉතින් ඔයා මේ වැඩේ කරන්න මොකක් හරි web browser එකක් open කරගෙන Wix AI කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ search result එකක් බලා ගන්න පුළුවන්. ඒකේ ඔයා Wix AI කියන මෙන්න මේ link එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ Wix AI එකේ open interface එක. අපි මෙතනින් කෙලින්ම උඩට යමු. උඩට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා visit Wix කියලා මෙන්න මේ වගේ box එකක් යටතේ try Wix AI කියලා button එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ button එක උඩ click කරලා ඉස්සරහට යන්න. ඒක උඩ click කරලා ඉස්සරහට ගියාට පස්සේ ගොඩක් colourful interface එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හරහා මොන දේ කරන්නත් අපිට මේකට sign in වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන දකුණු අත පැත්තේ උඩම තියෙනවා sign in with Google කියලා button එක. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ button එක උඩ click කරන්න. ඒක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට welcome to කියලා box එකක් open වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් sign in කියන button එක උඩ click කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ enter tool කියලා button එකක් තියෙන්නේ අන්න ඒක උඩ click කරන්න. ඒක උඩ click කරාට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ box එකක් open වෙනවා welcome to Wix කියලා. ඉතින් මෙන්න මේක නම් තියෙන්නේ මේක කොහොමද use කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක continue කරලා ඉස්සරහට යන්න. ඉතින් අතරම මේ Wix AI එක වැඩ කරන්නේ Google's ලගේ Imagen කියන AI tools එක use කරලා තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක හරහා කැමති තරම් photos generate කරන්න. දැනට ඉස්සරහදී කොහොම වෙයිද දන්නේ නැහැ. මොකක් හරි limit එකක් එන්න ඉඩ තියෙනවා. නමුත් දැනට ඔයාලට ඇති තරම් මේක හරහා photos generate කරන්න පුළුවන්. ඇත්තටම ගොඩක් හොඳ output අපිට මෙන්න මේක හරහා ලබා දෙන ඔයා ලබා දෙන prompt එක ගොඩක් පොඩි වුණත් ඔයාලට ගොඩක් ලස්සන photo එකක් මේක හරහා generate කරගන්න පුළුවන්. සහ වැදගත්ම දේ තමයි අපි මේ ජෙනරේට් කරන ෆොටෝ එක හරහා වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් අපි මේ ජෙනරේට් කරන ෆොටෝ එක හරහා වීඩියෝ එකක් ජෙනරේට් කරන්න. රයිට්. ඉතින් දැන් අපි බලමු මේ කොහොමද යූස් කරන්න කියලා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට කලින් ජෙනරේට් කරගත්තු prompt list එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා imagine prompt එක සහ video prompt එක කියලා වෙන වෙනම තියෙනවා. ඉතින් ඇත්තම ඔයාලට අවශ්‍ය වෙන prompt එක කොහොමද හදාගන්නේ කියලා මම වීඩියෝ එක මුලදී ඔයාලට කියලා දුන්නා. ඉතින් මම මෙන්න මෙතන තියෙන මේ image prompt එක copy කරගන්නවා. ඉස්සෙල්ලාම ඔයා image prompt එක තමයි copy කරගන්න ඕනේ. මොකද අපේ photo එක තමයි ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ. ඒ හින්දා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ image prompt එක copy කරගන්න. ඒක කොපි කරගෙන ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා paste කරන්න මේක. ඊට පස්සේ ඔයාලට පුළුවන් Wix AI එකට මේක send කරන්න. ඔයා prompt එක දාලා ටික වෙලාවක් ගියාට පස්සේ අපේ photo එක මෙන්න මේ විදිහට generate කරලා දෙනවා. එක photo එකක් නෙමෙයි photos දෙකක් generate කරලා දෙනවා. ඒ කියන්නේ output දෙකක් අපිට ලබා දෙනවා. ඉතින් අතම ගොඩක්ම ලස්සන ෆොටෝස් දෙකක් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් අතට මට නම් මේ දෙකම ඩවුන්ලෝඩ් කරගන්න හිතෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක උඩ තියෙන මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ ෆොටෝස් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඇත්තටම ඔයාලට මෙන්න මේක හරහා මෙන්න මේ වගේ ගොඩක් හොඳ ෆොටෝස් ජෙනරේට් කරගන්න පුළුවන් ෆ්‍රී. රයිට්. ඕනි තරම් ෆොටෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ෆොටෝ එක වීඩියෝ එකක් බවට පත් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මේ වීඩියෝ එකේ වම් අත පැත්තේ උඩම තියෙනවා animate කියලා බටන් එකක්. ඉතින් ඔයාලට පුළුවන් අන්න ඒක උඩ ක්ලික් කරන්න.
හරි ඒකට ගියාට පස්සේ අපේ මේ ෆොටෝ එක හරහා වීඩියෝ එකක් ජෙනරේට් කරන්න අවශ්‍ය වෙන ප්‍රොම්ප්ට් එක අපිට ලබා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම අර ඉස්සෙල්ලා ප්‍රොම්ප්ට් එක හදනකොට කිව්වා ඉමේජ් ප්‍රොම්ප්ට් එකයි වීඩියෝ ප්‍රොම්ප්ට් එකයි මම වෙන වෙනම හදාගත්තානේ. ඉතින් මම මෙතනින් මේ අපි දැන් ඉමේජ් එක ජෙනරේට් කරගත්ත ප්‍රොම්ප්ට් එකට අදාළව වීඩියෝ ප්‍රොම්ප්ට් එකත් මම මේ විදිහට කොපි කරගන්නවා. කොපි කරගෙන ඇවිල්ලා මම මේකට පේස්ට් කරලා මේක සෙන්ඩ් කරනවා. හරි ඉතින් අතරම ටික වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා අපිට මේ වීඩියෝ එක ජෙනරේට් වෙනකන්. ඊට පස්සේ ඔන්න ඔයාට මෙන්න මේ වගේ ඔයාගේ අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම සවුන්ඩ් එකත් එක්කම ඔයාට ගොඩක් හොඳ වීඩියෝස් මේක හරහා ජෙනරේට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඇත්තම ඔයාට පුළුවන් මෙන්න මේක හරහා ඔයාගේ ඕඩියෝ එකත් එක්ක සම්පූර්ණ වීඩියෝ එකම ජෙනරේට් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ගොඩක් ලස්සන අවුට්පුට් එකක් අපිට ලැබිලා තිනවා. මමවත් හිතුවේ මේක හරහා මෙච්චර හොඳට වීඩියෝස් ජෙනරේට් කරන්න පුළුවන් කියලා. ඉතින් අතර මෙන්න මේ වගේ ගොඩක් හොඳ වීඩියෝස් ඔයාලට මෙන්න මේක හරහා ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේම මේක උඩ තියෙන මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරලා ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් අතර මේ වියෝ කියලා පොඩි වෝටර්මාක් එකක් යන්න තියෙනවා මේ වීඩියෝ එකේ. ඉතින් අතරම ඒක අයින් කරන්න නම් අපිට ප්‍රොමෝෂන් එකක් බයි කරන්න සිද්ධ වෙනවා. සහ ඒ වගේම මේකේ අපිට ජෙනරේෂන් දීලා තියෙන්නේ 5යි. ඉතින් තවත් අපි ප්‍රොම්ප්ට් එකක් ඇතුළත් කරලා බලමු අපිට මොන වගේ අවුට්පුට් එකක් ලබා දෙයිද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ආයෙත් යනවා මම හදාගත්තු ප්‍රොම්ප්ට් ලිස්ට් එකට. ඉතින් මම මෙතනින් ආයෙත් බෑක් වෙලා කලින් හදාගත්තු ප්‍රොම්ප්ට් එකක ඉමේජ් ප්‍රොම්ප්ට් එක මම මේ විදිහට කොපි කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේක පේස්ට් කරනවා. ඊට පස්සේ මම ආයෙත් මෙන්න මේ ප්‍රොම්ප්ට් එකත් මෙන්න මේ විදිහට සෙන්ඩ් කරනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට අපේ ප්‍රොම්ප්ට් එකට අදාළව අවුට්පුට් එක ලබා දුන්නා. අත්‍තරම ගොඩක්ම ලස්සන ෆොටෝස් දෙකක් ජෙනරේට් කරලා දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනිනුත් කැමති ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන මේ තියෙන ඇනිමේට් කියන බටන් එක උඩ ක්ලික් කරලා මේක වීඩියෝ එකක් බවට පත් කරන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතෙන්ට සිද්ධ වෙන ඔයාගේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක ඇතුළත් කරන්න. ඒ කියන්නේ වීඩියෝ එක ජෙනරේට් කරන්න අවශ්‍ය වෙන ප්‍රොම්ප්ට් එක ඇතුළත් කරන්න. ඉතින් මම මෙන්න මේ අපි අර ඉමේජ් ප්‍රොම්ප්ට් එකම කොපි කරගත්තු එකේ වීඩියෝ ප්‍රොම්ප්ට් එකත් මම මේ මෙතනින් ගිහලා කොපි කරගන්නවා. හරි ඉතින් ඒ විදිහට කොපි කරගත්තු ප්‍රොම්ප්ට් එක මම මෙතෙන්ට ඇවිල්ලා පේස්ට් කරනවා. ඊට පස්සේ මම මේක සෙන්ඩ් කරනවා. ඊට පස්සේ ආයෙත් ටික වෙලාවක් ගියාට පස්සේ අපේ අවුට්පුට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම ගොඩක්ම ලස්සන වීඩියෝ එකක් අපිට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක්ම ලස්සනයි. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සන අවුට්පුට් එකක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් මෙන්න මෙතන උඩ තියෙන මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් මම මෙන්න මේ විදිහට දැන් වීඩියෝස් දෙකක් ජෙනරේට් කරගත්තානේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන උඩ තියෙනවා කහපාට ජෙනරේෂන් කියලා බටන් එකක්. ඒකේ තිබුණ ඉස්සෙල්ලා 5යි දැන් තියෙන්නේ අපිට 3යි. ඒ කියන්නේ තව අපිට වීඩියෝස් 3යි මේක හරහා ජෙනරේට් කරන්න පුළුවන්. මේ වීඩියෝස් 3ක් ජෙනරේට් කරාට පස්සේ අපිට මේක ගැලපෙනවා කියලා හිතුනොත් අපිට මේක ප්‍රොමෝෂන් එකට යන්න පුළුවන්. නමුත් ඔයාට ඇත්ති තරම් ෆොටෝස් නම් මේක හරහා ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තම කනගාටුදායකම දේ තමයි අපිට මේක හරහා වීඩියෝස් 5 ජෙනරේට් කරන්න පුළුවන්. ඒ වගේම සතුටුදායක දේ තමයි අපිට මේක හරහා ඇති තරම් ෆොටෝස් ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් තවත් අපි ප්‍රොම්ප්ට් එකක් ඇතුළත් කරලා බලමු අපිට මොන වගේ අවුට්පුට් එකක් ලබා දෙයිද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ආයෙත් යනවා මම හදාගත්තු ප්‍රොම්ප්ට් ලිස්ට් එකට. ඉතින් මම මෙන්න මෙතනින් මෙන්න මේ ප්‍රොම්ප්ට් එක කොපි කර ගන්නවා. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන මම ආයෙත් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේක පේස්ට් කරනවා. මෙන්න මේ විදිහට මෙතෙන්ට ඇවිල්ලා මේක පේස්ට් කරලා මේක ඉස්සලා තිබිච්ච ඉස්සලා අපි ලබා දීපු ප්‍රොම්ප්ට් එක අයින් කරලා මම මෙතෙන්ට ඇවිල්ලා මේක පේස්ට් කරලා මේක සෙන්ඩ් කරනවා. රයිට් ගොඩක්ම ලස්සන ෆොටෝස් දෙකක් ආයෙත් මට ජෙනරේට් කරලා දුන්නා. ඉතින් මම මෙන්න මේ ෆොටෝස් දෙකම ගොඩක් ලස්සන හින්දා මම මේ දෙකම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම හිතනවා මෙන්න මේ ෆොටෝ එක ඇනිමේට් කරගත්තු ගොඩක් ලස්සනට තියෙයි කියලා. ඉතින් මම මේක ඇනිමේට් කරනවා. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක හරහා වීඩියෝ එකක් ජෙනරේට් කරන්න අවශ්‍ය වෙන ප්‍රොම්ප්ට් එක ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ආයෙත් මෙන්න මේ විදිහට වීඩියෝ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන එන්න. වීඩියෝ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේක පේස්ට් කරන්න ඉස්සෙල්ලා වගේම ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ආයෙත් සෙන්ඩ් කරන්න. රයිට් ඊට පස්සේ ආයෙත් වෙලාවක් යනවා අපේ අවුට්පුට් එක ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සන වීඩියෝ එකක් වුණා අපිට මේ පාරත් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලටම බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනයි වීඩියෝ එක. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපිට ජෙනරේට් කරන්න පුළුවන් තව වීඩියෝස් දෙකයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේක හරහා වීඩියෝස් 5යි ජෙනරේට් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේක හරහා ෆොටෝස් නම් ඇති වෙන්න ජෙනරේට් කරගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ Wix AI එක හරහා ෆොටෝස් සහ වීඩියෝස් ජෙනරේට් කරන්න පුළුවන් වෙන්නේ.
හරියට මෙන්න මේ විදියට තමයි අපිට මෙන්න මේ AI වීඩියෝ ජෙනරේටර් එක හරහා වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ AI වීඩියෝ ජෙනරේටර් එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ ගැන මොකද හිතන්නේ ඒ ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න තමතක් කරන්න එපා. ඒ වගේම තමත් යාළුවෙක් කරගෙන මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එක press කරලා එකතු වෙන්න. හරි ඉතින් තවත් මෙන්න මේ වගේ අලුත් වැදගත් brand new episode එකකින් හම්බෙමු. සුබ දවසක්.